guys, කොහොමද? ඔන්න අද අපි ඔයාලට අලුත්ම වීඩියෝ එකක් අරන් ඇවිත් ඉන්නේ. ළඟදී අපේ පුංචි ළමයි ඉන්න තැනකට ගිහිල්ලා දානමය පින්කමක් කළා. පීට වීරසේකර ළමා නිවාසයේ යක්කල හන්දියෙන් කිරිඳිවැල පාරේ තමයි මේ ළමා නිවාසය තියෙන්නේ. මේ ළමා නිවාසයේ ඉතින් අතීත කතාව ගැන කියනව නම් මේ ළමා නිවාසය නිර්මාණය කරලා තියෙන්නේ පරණ පාරම්පරික වලව්වක. ඒ වලව්වේ තාමත් මතක සටහන් ගොඩක් තියෙනවා. ඔයාලා ආවත් මතක ඇතුව වලව් ඇතුළට යන්න ගිහින් බලන්න ගොඩක් දේවල් තියෙනවා. එයාලගේ ඒ කියන්නේ වලව් ඇතුලේ මියුසියම් එකක් වගේ ෆොටෝස් ඒ වගේ කාලේ පාවිච්චි කරපු බඩු ඒ හැමදේම තියෙනවා. ඔයාලටත් බලන්න පුළුවන්. පීටර් වීරසේකර මහතා සිහි කිරීම සඳහා ඔහුගේ පුතා සිංහ කියලා තමයි කොමන් නේම් එක. එයාගේ නම ජගත් සිංහ චන්ද්‍රවංශ වීරසේකර. ඔහු තමයි මෙම මේ දඹුවත්ත වලව්ව කියලා තමයි ඉස්සර මෙතනට කියන්නේ. මේ වලව්ව ළමා නිවාසයක් විදිහට නිර්මාණය කරලා තියෙන්නේ ඔහු විසින්. මේ දඹුවත්ත වලව්වේ දිවි ගලවගත්ත එකම තැනත්තා විදිහට නම් වෙන්නේ සිංහ මහත්මයා. අවුරුදු 6 දී ඔහු අනාථ වෙලා තියෙනවා. මොකද 1937 දී රෝගයක් වැළඳීමෙන් ඒ කියන්නේ රෝගේ හැදිලා මාස 4ක් වගේ ඇතුළත දෙමව්පියෝ දෙන්නම නැති වෙලා තියෙනවා. ඊට පස්සේ ඔවුන්ට උපහාරයක් විදිහට තමයි මෙම වලව්ව ළමා නිවාසයක් විදිහට පරිවර්තනය කරලා තියෙන්නේ. ඔයාලත් මේ වගේ තැනකට දානයක් දෙන්න අදහසක් තියෙනවා නම් ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි. මම මුලින් ඉඳන්ම කියන්නම් මේ වගේ දානයක් ප්ලෑන් කළේ කොහොමද? මොනවද ඉස්සෙල්ලාම කරන්න ඕනේ? ඒ වගේ සම්පූර්ණ විස්තරේ මේ වීඩියෝ එකෙන් අරන් එන්නම්. මම ඉස්සෙල්ලාම කළේ ළමා නිවාසයට කෝල් කරලා දිනයක් වෙන් කරගත්තා. මම ඔයාලට ඒ දුරකථන අංක පහලින් දාන්නම්. ඊට පස්සේ එයාලගෙන් ඇහුවා මේ අවස්ථාවේ මොනවාද එයාලට තියෙන අඩුපාඩු, එතකොට මොනවාද එයාලට අවශ්‍යම දේවල් කියලා කැම බීම වලට අමතරව. එතකොට මට දැනගන්න ලැබුණේ එයාලට තියෙන මේ බබාලගේ පිජාමාස් ගොඩක්ම අර දිය වෙලා අඳින්න අමාරු තත්යක තමයි තියෙන්නේ කියලා. ඊට පස්සේ ඉතින් අපි තීරණය කළා කෑම බීම වලට අමතරව පිජාමා ටිකකුත් මහලා දෙන්න. අවුරුදු 3-5 අතර මොන්ටිසෝරි යන වයසේ වගේ බබාලා 22ක් ඉන්නවා කියලා තමයි කිව්වේ. ඉතින් ඒ වුණාට ඉතින් එක බබාලා එක සයිස්නේ. ඒ නිසා මමයි අක්කයි ඉස්සල්ලාම ගිහින් එයාලගේ මෙෂර්මන්ට්ස් ගත්තා. අම්මෝ ඒක නම් හරිම අමාරු වැඩ. මේ මැස්සු රෑනක් වගේ එක්කෙනෙක්ගේ අරන් අනිත් එක්කෙනා බලද්දි අපිට ගත්ත කෙනාව මතක නෑ. එතකොට එයාලා ආපහු පොලිමේ එනවා මෙෂර්මන්ට් ගන්න. කොහොම හරි අන්තිමට බොහොම අමාරුවෙන් ඒ වැඩේ කරගත්තා. ඊට පස්සේ මායි චතුරේ ගිහිල්ලා බබාලට හරියන විදිහේ පිජාමා එකට සෙට් වෙන ෆැබ්‍රික් ගත්තා. ඒව නම් ගත්තේ කෝවින්ෙන්. ඊට පස්සේ ඉතින් මේක ඇත්තටම සාමූහික වැඩක්. මොකද මේ කෑලි 22ක් මහනවා කියන්නේ ඉතින් අපි ගාමන්ට් වල මහලා පුරුදු අය නෙවෙයිනේ. ඉතින් මේ මම ඉස්සෙල්ලාම ඔක්කොම ටික මෙෂර්මන්ට් වලට අනුව කැපුවා. අපරාධ කියන්න බෑ අපේ චීටෝ රෙදි කපද්දි මාර සපෝට් එකක් දෙන්නේ. අර බරට තියන්න බෑ මේ රෙදි කපද්දි. එතකොට මෙයා හොඳට අල්ලන් ඉන්නවා. උදව් කරන්න ඇවිල්ලා වැඩ වැඩි කරන එක තමයි කරන්නේ. ලුනේරා ක්ලොතින් එකෙන් තමයි බ්ලවුස් ටික මහලා දුන්නේ. චතුරේලගේ අම්මයි එකතු වෙලා තමයි සෑහෙන මහන්සි වුණා බ්ලවුස් ටික නම් මහන්න. මොකද මේ පිජාමා වල පැටර්න් එකට අර පයිපින් එහෙම අල්ලන්න තියනවානේ. හරි අමාරුයි ඉතින් ඒක. සෑහෙන ලොකු මිෂන් එකක්. මම ඔයාලට ලුනේරා ක්ලොතින් මේ ලින්ක් එක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයාලට ඕන ඇඳුමක් ඒකෙන් ගන්න පුළුවන්. කලිසන් ටික මමයි සුමුදු අක්කයි මෙහෙවුවා. මිහිඳුල්ලාගේ අම්මයි අප්පච්චි නූල් කපලා බටන් අල්ලලා අයන් කරලා හැම දුන්නා. ඇත්තටම එයාලා හිටියේ නැත්නම් එයාලා උදව් කරේ නැත්නම් මේ වැඩේ නම් මට තනියම කොහොමදවත් කරන්න බෑ. ඊට පස්සේ මම ඔයාලට කියන්නම් මම මොනවද චූටි බබාලා වෙනුවෙන් හැදුවේ කියලා.
මේ හැමදේම අපි ගෙදර තමයි හැදුවේ. මේ තියෙන ටෙඩි කෙනෙක්ගේ ෂේප් එකට හදපු පැන්කේක්ස්. එක එක සුකුරුත්තන් කෑම ළමයි කන්න හරි ආසයිනේ. ඊට පස්සේ මේ තියෙන ඉස්සෙන් මැදට දාලා හදපු කට්ලට්. ඒක සැර නැතුව අපි හැදුවේ චූටි බබාලා කන හින්දා. ඔන්න ඔය විදිහට තමයි ඒක හැදුනේ. ඊට පස්සේ මේ තියෙන්නේ සොසේජ් පෆ්. ඒකත් මේ වෙලාවේ හැදෙන ගමන් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ කිසස් වලට නම් සෑහෙන වෙලාවක් යනවා ආවන්න. ඊට පස්සේ මේ තියෙන්නේ චොක්ලට් ඩිප් කරපු ස්ට්‍රෝබෙරිස්. මේ ෆෘට්ස් තියෙන්නේ ඒක ලස්සනට කට් කරලා හැදුවා. තව හැදුවා සෑන්ඩ්විච් හැදුවා, මිනි බන් හැදුවා, මිනි චිකන් පීසා. ඊට පස්සේ ප්‍රෝන්ස් කට්ලට් අර මං කලින් කිව්වේ. ඊට පස්සේ තව මොනවාද අර චීස් එකක් තියලා ක්‍රැකර් එකක් උඩින් ඒක මීයක් විදියට ලස්සනට ඩෙකොරේට් කරා. ඊට පස්සේ මාස්මෙලෝස් ඒ වගේ චූටි දේවල්. තව මේ ඩ්‍රින්ක් එකක් විදියට දුන්නේ ගුවාවා ඇන් ස්ට්‍රෝබෙරි ඩ්‍රින්ක් එක. ඒක බොන්න චූටි බබාලා හරිම ආසයි. ඔන්න ඔය විදිහට අපි චූටි කෑම ගොඩක් හදාගෙන බබාලව බලන්න ආවා. මේ වැඩේ ඉතින් මූලික නිර්මාතෘ තමයි අපේ අයියා. එයා තමයි මූලික ප්‍රතිපාදන දරන්නේ. ඊට පස්සේ ස්වීට්ස් වලට මේ මිහිඳුන්ගේ අක්කා ස්පොන්සර් කළා. තව මොනවාද ටොයිස් වගේක් ඉන්දියවරියක් අරන් දුන්නා. මේ හැමෝගෙම මහන්සියෙන් තමයි ඉතින් මේ වගේ වැඩක් සාර්ථකව කරගන්න පුළුවන් වෙන්නේ. හැමදාම ඉතින් මම මොන හරි කරනවා නම් එයාලා හැමෝම මට උදව් කරනවා. මේ වෙලාවෙදී ඉතින් මම ඒකටත් ඔයාලා හැමෝටම ස්තුතිවන්ත වෙනවා. අපි ඊට පස්සේ ගෙනියන හැම කෑම එකක්ම ප්ලේට්ස් බබාලා ඉන්න ප්‍රමාණයට ප්ලේට්ස් වෙන් කරගෙන එකින් එක පිළිවෙලට තියෙනවා. මොකද එක්කෙනෙක්ටවත් එක જાතියක්වත් මිස් වෙන්න බැහැනේ. එහෙම වුණොත් එයාලට දුක හිතෙන්න පුළුවන්. ඒ හින්දා හැමෝටම හැමදේම ලැබිලාද කියලාත් අපි ආපහු චෙක් කළා. මේ ඉන්නේ අපේ අම්මයි තාත්තයි. ඒ දෙන්නටත් ඉතින් හරිම සතුටුයි මේ වගේ වැඩක් කරාම. දෙන්න හරිම කැමැති ඉතින් මේ වගේ දානයක් දෙන්න. අපි අම්මා ඉතින් කොයි වෙලාවෙත් කඩේට එන ඕන කෙනෙක්ට කන්න බොන්න දීලා තමයි යවන්නේ. මෙතන හරිම නිදහස් තැනක්. හොඳට ඊට පාඩුව තියෙනවා. පොඩි ළමයින්ටත් සෙල්ලම් කරන්න ඕන තරම් ස්පේස් එක තියෙනවා. කෑම බීම වලට අමතරව අපි තව එයාලා වෙනුවෙන් පිජාමාස් මෙහුවා. ඒක මම වීඩියෝ මුලදීත් කිව්වනේ. ඊට අමතරව මේ වගේ ස්ලිපර්ස් දුන්නා. එයාලා හරි සතුටුයි ඒ වගේ දේවල් ලැබෙද්දී. මෙන්න මේ වගේ ටොයි එකක් දුන්නා. ඔය ඉන්න දෙන්න නෙමෙයි. මේ තමයි behind the scenes. ඔක්කොමලා නොයවසිල්ලෙන් හිටියේ කන්න. ලස්සන ගෑම තියෙද්දි ඉතින් ආසයිනේ. එහෙනම් අද වීඩියෝ එකත් ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි. ළඟදීම තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න. මතක ඇතුව අපේ channel එක subscribe කරලා තියාගන්න ඕනේ. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, share කරන්න, comment කරන්න. bye bye.